හයි! අපි අද බලමු ඉගෙන ගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලා අහලා ඇති ඇන්කි, ක්විස්ලට්, බ්‍රේන්ස්කැප් වගේ මතක වර්ධනයට උදව් කරන එක ඇප්ස් වර්ග. ඉතින් ළමයි මේ ඇප්ස් තුනටම බේස් වෙලා තියෙන්නේ 1970 ගණන් වල ජීවත් වුණු ජර්මනු ජාතික මනෝවිද්‍යාඥයෙක් වුණ සෙබස්තියන් ලයිට්නර් විසින් රචිත So Learned Man Learned කියන පොත. ඉතින් මේ So Learned Man Learned කියන එකේ තේරුම තමයි ඉගෙන ගන්න කොහොමද කියන එක. හරි. අපි දැන් බලමු මොකක්ද මේ ලයිට්නර් විසින් හොයාගත්ත මනෝවිද්‍යාත්මක සංකල්පය කියලා. ඇත්තටම මේක පාඩම් කිරීමේ ක්‍රමයක්. මතක තබා ගන්න ක්‍රමයක්. මම මුලින්ම මේ ක්‍රමය ගැන කියලා පස්සේ ඒකෙන් සිද්ධ වෙන දේ ගැන කියන්නම්. හරි. අපි දැන් බලමු මේ ක්‍රමය. මේකෙදි මුලින්ම ඔයා බොක්ස් 5ක් හදා ගන්න ඕනි. ඊළඟට පළවෙනි බොක්ස් එක නේම් කරන්න ඕනි everyday කියලා. ඊළඟට දෙවෙනි බොක්ස් එක නේම් කරන්න ඕනි every 3 days කියලා. ඊළඟට තුන්වෙනි බොක්ස් එක මේක නේම් කරන්න ඕනි every week කියලා. ඊළඟට හතරවෙනි බොක්ස් එක නේම් කරන්න ඕනි every 2 weeks කියලා. ඊළඟට අන්තිම බොක්ස් එක පස්වෙනි බොක්ස් එක ඔයා නේම් කරන්න ඕනි once a month කියලා. දැන් ඔන්න බොක්ස් 5 හරි. දැන් ඔයා ඔය බොක්ස් 5 පැත්තකින් තියලා ඊළඟට ගන්න ඕනි ෆ්ලෑෂ් කාඩ්ස්. ඉතින් ඇත්තටම මේ ෆ්ලෑෂ් කාඩ් සෙට් එකක් කියලා කියන්නේ සරලවම ගත්තොත් මෙන්න මේ වගේ කාඩ් එකේ එක පැත්තක ක්වෙස්චන් එක තියෙනවා. එතකොට ඒකේ අනිත් පැත්තේ ආන්සර් එක තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ එක පැත්තක ප්‍රශ්නය අනිත් පැත්තේ උත්තරය මෙන්න මේ වගේ තියෙන කාඩ් ගොඩාක් එකතු කරලා ඔයාට කාඩ් සෙට් එකක් හදාගන්න පුළුවන් ඔයා කරන සබ්ජෙක්ට්ස් වලට ගැලපෙන විදිහට. ඔන්න දැන් තමයි සෙල්ලම පටන් ගන්න. මුලින්ම ඔයා කරන්න ඕනි අර ප්‍රශ්නේ උත්තරේ ලියපු ෆ්ලෑෂ් කාඩ් සියල්ලම අර everyday කියන බොක්ස් එකට අපේ පළවෙනි බොක්ස් එකට දාන්න ඕනේ. ඔන්න ඊට පස්සේ හැම දවසකම උදේට හරි ඔයා පාඩම් කරන වෙලාවට අර කාඩ්ස් ටික චෙක් කරලා බලන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔයා everyday කියන බොක්ස් එකෙන් එක ෆ්ලෑෂ් කාඩ් එකක් ගන්නවා, ක්වෙස්චන් එක කියවනවා, ඒකට අදාළ ආන්සර් එක හිතෙන් හිතනවා. ඊට පස්සේ ඔයා ඒ හිතෙන් හිතපු ආන්සර් එක හරිද කියලා චෙක් කරලා බලන්න. හදිස්සියවත් ඔයා ඒ හිතපු උත්තරය වැරදි නම් ඒකෙන් කියවෙන්නේ ඔයාට ඒක මතක නැහැ. ඒ නිසා ඔයා ඒ ෆ්ලෑෂ් කාඩ් එක ආපහු everyday කියන බොක්ස් එකටම දාන්න ඕනි. හැබැයි ඔයාට එතනින් මතක හිටින එක කාඩ් එකක් හරි තිබුණොත් ඔයා ඒක ඊළඟ බොක්ස් එකට දාන්න ඕනි. ඒ කියන්නේ every 3 days කියන බොක්ස් එකට. එතකොට අර everyday කියන බොක්ස් එකේ තියෙන ෆ්ලෑෂ් කාඩ්ස් හැමදාම චෙක් කරත් අර every 3 days කියන බොක්ස් එකේ තියෙන ෆ්ලෑෂ් කාඩ්ස් චෙක් කරන්නේ දවස් 3කට වතාවක්. එහෙම චෙක් කරන වෙලාවක ඔයාට දවස් 3ක් ගිහිල්ලත් හිතපු උත්තරය වැරදුනොත් ඒ ෆ්ලෑෂ් කාඩ් එක ආයෙත් everyday කියන බොක්ස් එකට දාන්න ඕනි. ඔන්න ඔහොම මතක හිටින දේවල් ඉස්සරහා තියෙන බොක්ස් වලටත් අමතක වෙන දේවල් පිටිපස්සේ තියෙන බොක්ස් වලටත් දාගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ක්‍රමයට ඔයා පාඩම් කරන්න ගත්තොත් මාසයක් යද්දී ඔයා දන්නවත් නැතුව ගොඩාක් දේවල් ඔයාට මතක හිටින්න පටන් ගනී. ඉතින් මම මේ කියපු ලයිට්නර් කියන මනෝවිද්‍යාඥයා හොයාගත්තේ මේ ක්‍රමය විතරක් නෙවෙයි. එයා හොයාගත්තා අපේ මොළයේ දීර්ඝකාලීන මතකය තැන්පත් වෙන රටාව. ඉතින් එයා ඒක ආශ්‍රයෙන් තමයි මේ ක්‍රමයක් නිර්මාණය කරලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට මේ පාඩම් කරන වැඩේ බොක්ස් 5ක් යූස් කරලා කරනවා වගේම මම අර කලින් කිව්වා වගේ ඇන්කි, ක්විස්ලට්, බ්‍රේන්ස්කැප් වගේ ඇප්ස් වල යූස් කරන්නේත් මෙන්න මේ සංකල්පයමනේ. ඉතින් ඔයාලට අන්න ඒ ඇප්ස් උනත් යූස් කරලා ඔයාලගේ පාඩම් කරන කාර්ය ලේසි කරගන්න පුළුවන්. හරි. එහෙනම් ගිහින් එන්න. ආයෙත් දවසක තවත් අලුත් ස්ටඩි ටිප් එකකින් හම්බ වෙමු. Bye!